කාන්තාවන් අපි ළඟට එනවා මේ ලිංගික සංසර්ගය එක්ක වේදනාවක් ඇතිවීම කියන රෝග ලක්ෂණයත් එක්ක. අපි දන්නවා සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයේ සමග වේදනාවක් ඇතිවන්න අපි අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් සමහර කාන්තාවන්ට මේ ලිංගික සංසර්ගය උත්සාහ කරන අවස්ථාවේ ඉඳන්ම වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේකට අපි වැජිනිස්මස් කියන රෝග තත්ත්වය කියලා කියනවා. සමහර වෙලාවට මේකේ රෝග ලක්ෂණ වෙන්නේ ලිංගික සංසර්ගයට එහෙම නැත්නම් ශිශ්නය යෝනි මාර්ගයෙන් ඇතුල් කරන්න උත්සාහ කරන අවස්ථාවේදීම කාන්තාවට අධික වේදනාවක් දැනෙනවා. ඒ වගේම බියක් දැනෙනවා. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ අපි දන්නවා අවිඥානිකව. ඒ කියන්නේ හිතන්නේ නැතුව යෝනි මාර්ගයේ වටේ තියෙන මාංශ පේශි කොටස සංකෝචනය වීමකට ලක්වීම. ඒ වගේ සංකෝචනයක් වෙනකොට සාමාන්‍යයෙන් යෝනි මාර්ගයේ සම්පූර්ණයෙන්ම වැසී යන විදිහට මේ මාංශ පේශි සංකෝචනය වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක යෝනි මාර්ගයේ තුලට ඇඟිල්ලක්වත් ඇතුල් කරන්න බැරි තරමට මේ යෝනි මාර්ගයේ සම්පූර්ණයෙන් වැසී යනවා. ඒ වගේ අවස්ථාවක ලිංගික සංසර්ගයකට උත්සාහ කරොත් ඒ නිසා කාන්තාවට වේදනාවක් ඇති වෙනවා, තුවාල වීම ඇති වෙන්න පුළුවන්, සීරීම් ඇති වෙන්න පුළුවන්. මේක තමයි මේ වැජිනිස්මස් කියන රෝග තත්ත්වය. මේ වගේ රෝග තත්ත්වයක් ඇතිවන්න හේතුව කුමක්ද කියලා බොහෝ දෙනෙක් අහනවා. සාමාන්‍යයෙන් විශේෂිත හඳුනාගත හැකි හේතුවක් නැහැ. සමහර විට කලින් ලැබූ අමිහිරි අත්දැකීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගැන සිතලා බියවීමක් වෙන්න පුළුවන්. කුමක් හෝ මානසික හේතුවක් නිසා මේ වගේ ලිංගික එක්වීමට ඇතිවන බියක් නිසා ඇතිවන තත්ත්වයක් තමයි මේ වැජිනිස්මස් කියන රෝග තත්ත්වය. සාමාන්‍යයෙන් අපි දන්නවා ඇහැට ඇඟිල්ලකින් අනින්න හැදුවොත් ඔබේ ඇස පිය වෙනවා. ඒ වගේ තමයි මේ රෝග තත්ත්වයේ තිබෙන කාන්තාවන්ට මේ ලිංගික සංසර්ගයකට එහෙම නැත්නම් වෛද්‍ය පරීක්ෂණයකට සූදානම් වන අවස්ථාව වන විටම ඉබේම මේ මාංශ පේශි සංකෝචනය සිදු වෙලා යෝනි මාර්ගයේ වැසී යාමක් සිදු වෙනවා. මේ තත්ත්වය සාර්ථකව මැඩපවත්තලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න හැකියාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ නිසා කිසිසේත්ම බිය විය යුතු නැහැ මෙවැනි තත්ත්වයක් තිබෙන කාන්තාවන්. ඒ වගේම ලැජ්ජා විය යුතු නැහැ. වෛද්‍යවරයෙක් හමු වෙලා මේ ගැන කතා කරලා විසඳුමක් ලබා ගන්න පුළුවන්. පළවෙනිම කියන්න තියෙන්නේ මේ රෝග තත්ත්වය ඇතිවන්නේ ඔබගේ යෝනි මාර්ගයේ කුඩා වීමක් නිසා නෙමෙයි. ඒ නිසා යෝනි මාර්ගය විශාල කිරීමට සැකමක් හෝ කිසියම් වූ ප්‍රතිකාර ක්‍රමයක් මේට අවශ්‍ය නැහැ. මේට අවශ්‍ය වන්නේ අර මාංශ පේශි ඉබේම සංකෝචනය වෙන තත්ත්වය මැඩපවත්ව ගන්න අවශ්‍ය ඔබේ මානසික පුහුණු වීම සහ ඔබේ මනස නිවැරදි ආකාරයට සකස් කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා ගැනීම තමයි මේ වැජිනිස්මස් රෝගී තත්ත්වය මැඩපවත්ව ගන්න එහෙම නැත්නම් සාමාන්‍ය තත්ත්වයට හරවන්න ඔබට අවශ්‍ය වන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රතිකාර ක්‍රමයකට මාස 2ක් 3ක් විතර කාලයක් ගත වෙනවා. එකවරම නිවැරදි කිරීමට හැකියාව නැහැ. නමුත් මෙවැනි රෝග තත්ත්වයන් තිබෙන බොහෝ කාන්තාවන් ප්‍රතිකාර සමග සාමාන්‍ය තත්ත්වයට පවත්වනවා. ඉතාමත්ම කලාතුරකින් සමහර අවස්ථා තියෙනවා යෝනි මාර්ගයේ කිසියම් වූ ස්ට්‍රක්චරල් ප්‍රශ්නයක් තියෙන. ඒ කියන්නේ යෝනි මාර්ගයේ පිහිටීමේ කිසියම් ගැටලුවක් තිබෙන කාන්තාවන් ඉතාමත්ම කලාතුරකින් සිටිනවා. ඒ වගේ අවස්ථාවක සුළු ශල්‍ය කර්මයක් මගින් ඒ නිවැරදි කිරීමට හැකියාව තියෙනවා. ඒ සඳහාත් ඔබට වෛද්‍ය උපදෙස් ලබා ගත්තොත් මෙවැනි අවස්ථාවක් තිබෙනවාද අවශ්‍යතාවයක් තිබෙනවාද කියලා තීරණය කරන්න පුළුවන්. නමුත් මේ වගේ ලිංගික සංසර්ගයේ වේදනාකාරී වන සියලුම කාන්තාවන්ට ශල්‍ය කර්මයක් අවශ්‍ය වන්නේ නැහැ. 99% කාන්තාවන්ට කිසිම ශල්‍ය කර්මයකින් තොරව සාමාන්‍ය ප්‍රතිකාර වලින් ස්වභාවික තත්වයටම යෝනි මාර්ගය සකස් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඊළඟ කාරණය තමයි සමහර අවස්ථාවල දරු ප්‍රසූතියෙන් පස්සේ යෝනි මාර්ගයේ සිදුවන වෙනස්කම් එක්ක ලිංගික සංසර්ගය වේදනාකාරී වෙන්න පුළුවන්. කලින් එවැනි කිසිම ගැටලුවක් නොතිබූ කාන්තාවකට. ඒ වගේ වෙලාවකදී අපි ප්‍රධාන වශයෙන් බලන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි මේ දරු ප්‍රසූතියෙන් පස්සේ කිරි දෙන කාලයේදී ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම අඩු වීම නිසා යෝනි මාර්ගයේ වියලි බවක් ඇතිවීම සහ ඒ සමග ඇතිවන වේදනාවක්ද එහෙම නැත්නම් සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් පසු ඇති වූ තුවාල සහ කැලල් නිසා ඇතිවන වේදනාකාරී තත්ත්වයක්ද මේ වගේ තත්ත්වයන් තිබෙනවා නම් මේ සියලුම රෝගී තත්ත්වයන්ට අපි සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාර මගින් හෝ එහෙම නැත්නම් අර කැරලක් වගේ දෙයක් තියෙනවා නම් යෝනි මාර්ගයේ වෙනස්කමක් තියෙනවා නම් ඒ ශල්‍ය ප්‍රතිකාරයක් මගින් ඒ කියන්නේ සුළු සැකමක් මගින් නිවැරදි කරලා ඔබගේ මේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳ ගැනීමට හැකියාව ලැබෙනවා.